Hello, welcome to our YouTube channel. අනේ ඉතින් අද මම අරගෙන ආවේ මගේ ඉස්කෝලේ 6 වසරේ ඉඳන්ම මට හිටපු ඉස්සරහටත් ඉන්න මගේ හොඳම යාළුවත් එක්ක මම අද දවසේ කොහොමද ගත කරේ කියලා. මගේ යාළුවා වර්ක් කරන හින්දා එයා පොඩ්ඩක් බිසි. ඉතින් එයා ෆ්‍රී දවසක් බලලා මමත් ෆ්‍රී දවසක් බලලා අපි දෙන්නම කතා වුණා පොඩ්ඩක් එළියට යමුයි කියලා. ඉතින් අපි බලමු අපි දෙන්නගේ දවස් කොහොමද ගත කරේ කියලා. හලෝ. අනේ කියලා එන්නේ. අනේ දැන් මගේ යාළුවත් මට හම්බුණා. අනේ මම එනකම් පොඩි වෙලාවක් බලාගෙනත් හිටියා මට චුට්ටක් ඉන්න පරක්කුණ හින්දා. ඊට පස්සේ අපි ඉතින් එහෙම උඩට ගියා. අපි ගියේ කොළඹ සිටි සෙන්ටර් එකට. අපි ඊට පස්සේ දැන් ඒකේ shops ගොඩක් තියෙනවානේ. අපි ඒ වගේ හෙටත් ගිහිල්ලා අපි බැලුවා අපිට මොන හරි ගන්න ලස්සන ඇඳුම් තියෙනවද? අපිට සූට් එක ඇඳුම් මොන හරි තියෙනවනම් අපි ඒවත් බලමු කියලා. ඊට පස්සේ අපි ඒවලටත් ගිහිල්ලා අපිට හිතට ඇල්ලුවා ඇඳුම් කිහිපයක් අපිට හිතට ඇල්ලුවා. අපි ඊට පස්සේ අපි එතනින් එළපුණ ඇඳුම් ටිකක් අපි ගත්තා. අපි ඊට පස්සේ කොහොම හරි උදනත් කැරිකිලා ඊට පස්සේ අපි ෆිට ඔන් කරන්නත් ගියා. නෝ බලන්න YouTube එකේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ඒ ෂොප් එකේ නම් එළියට ඇවිල්ලා අපි ඉස්සරහට ගියා. අපිට ඔයලෙත් පොඩක් බඩගින්නක් නම් තිබ්බා. ඒත් අපි තව චුට්ටක් ඇවිදලාම තව මොන හරි කනවා කියලා හිතලා අපි ඉස්සරහට ගියා. අපිට ඊට පස්සේ මිනිස්සුක දිනවා කියලා දැක්ක අපි එතනටත් ගියා. තා මොනවාද අලුතෙන් ඇවිල්ලා තියෙන කියුට් අයිටම්ස් කියලා තියෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ අපි එතනට ගියාට පස්සේ අපි කියුට් අයිටම්ස් බලනට වඩා අපි දෙන්නේ hina වෙවි තමයි එතනට වෙලා හිටියේ. ඉතින් අර මොන හරි මොංගල ඇක්ෂන් එකක් තිබ්බොත් අපි දෙන්න දානවමයි. මොකද අපි දෙන්න ඒ කාලිනම්ම ওই වගේ hina වෙවි මාර ෆන් එකේ හිටපු දෙන්නේ. අපි දෙන්න විතරක් නෙවෙයි තව ගොඩක් අපේ අතට හිටියා යාළුවෝ. ඉතින් ඒ ඔක්කොම මගේ හැරිලා අපි දෙන්නට මට ඉතුරුනේ මගේ යාළුවා චලේ විතරයි දැන්. ඉතින් අපි එතනත් බඩු මොනවද තියෙන කියලා බලලා පොඩි ඉතින් වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් ගත්තා. ඊට පස්සේ අපි ආවා කෑම ගන්න. අපි ඉතින් ওই වෙලේ නම් කෑම ඕඩර් කරපු දෙකක් ඇවිල්ලා තිබ්බේ. තව එන්න තියෙනවා අපි ඒවත් එනකන් හිටියා. ඊට පස්සේ අපේ කැම ටිකත් ආවයි වෙලේ. අපේ කැම ආවා. දැන් අපි කන්න යන්නේ. දැන් නම් අපි දෙන්න කාලේ ඉවරයි. අපි දෙන්න ඉතින් කතා කර හිටියේ අපි දෙන්න ඉස්කෝලේ කාලේ දැන් ජීවිතේ කොහොමද අපි ගත කරන විදිය. ඊට පස්සේ ඉතින් ඒ කාලේ හිටපු යාළුවෝ දැන් ඉන්න විදිය ඉතින් කතා කර හිටියා අපි දෙන්න. මොනවා කියවනවද කියලා නම් දන්නේ නැහැ උතන. ඒව තමයි අපි දෙන්න ඉතින් කතා කර හිටියේ. මට ඉතින් හරිම හිතට මාර සතුටක් දැනෙනවා. මට මෙහෙම හරි කතා කර ඉන්න ඉස්සර හිටපු විදිය දැන් ජීවිතේ ගත කරන විදිය සතුට දුක හැමදේම බෙදා ගන්න පුළුවන් හොඳ යාළුවෙක් ඉතින් මට මගේ ජීවිතේ හම්බුන එකට මම ඉතින් ගොඩක් සතුටු වෙනවා. ඔයාට මොනවද අද දවස ගැන කියන්න තියෙන්නේ? මම කනවා තාම මට නම් දැන් මේ කාලේ මට හුස්ම ගන්න බැරුව ඉන්නේ. මට නම් හිතෙන්නේ අද දවස් ගන්න පුළුවන් වගේ ප්ලෑන්ස් අර. මෙතන නම් මාර කට්ටියක් ඉන්නවා. අපිට අපේ ගෙදර වගේ ඔහේ ඉන්නවා. එද්දි තිබ්බ එනර්ජිය දැන් නැහැ අපිට. එද්දි තිබ්බ එනර්ජිය දැන් නැහැ. ඊට පස්සේ අපි දෙන කාලා ආයෙ ඇවිදිනකොට දැක්ක ලස්සන ෂොප් එකක ඇඳුම් තියෙනවා. ඒක චෙනාර් එකට අපි ගියා. ඊට පස්සේ ලස්සන ෆ්‍රොක්ස් තියෙනවා. අන්න එතනදී මට ලස්සන ගවුමක් හම්බුණා. ඒක හැබැයි මට හිරයි. ඉතින් බොරු වැඩක් අරගෙන තේරුමක් නැහැ. ඊට පස්සේ අපි දෙන්න ලස්සන ඇඳුම් දෙකකුත් අරගෙන ඒකත් බලලා අපි ඊට පස්සේ ගියා නාලිමිට් එකට. එතනත් hina වෙවි තමයි හිටියේ නා. දාන්න බලන්න ඉන්න හලවර බොල්ල මේ නේ ගන්නවා මට රැව්වා අදරා ඔයා නෑ මට අත්ති මොනවද ඉතින්
මට තේරෙනවා දැන් මෝඩ දඬු බලන්න ආවෙ දෙයි. ඕලෝ මට තේරෙන්නේ ඒක සෝනී පොයිනේ. හලෝ හලෝ මේ ෆිල්ම් එක දැක්කම ඒක සෝනී පොයි ඇත්තටම මම පොඩ්ඩක් ගෑනුත් යන්නේ. දැන් මෙයාට ඉයරින් එකක් තෝරගන්න බැලුවා. දැන් ලොකු ප්‍රශ්නයක් තමයි. ඊට පස්සේ උතනට වෙලා හෙන වෙලා මම මට ගැලපෙන ලස්සන මොනවද තියෙන ඩිසයින්ස් කියලා ඉයරින්ග්ස් දෙකක් තෝර හිටියේ. මට හරි ආසයි ඔය වගේ පොඩි කියුට් අයිටම්ස් එකතු කරන්න. ඉතින් උතනට වෙලා ගොඩාක් වෙලා මට හරියන ඉයරින්ග්ස් දෙක තෝර ඊට පස්සේ අන්තිමේදී කොහොම හරි මට හිතට අල්ලපු ලස්සන ඉයරින්ග්ස් දෙකක් තෝරගත්තා. පස්සේ මට ගැලපෙන ඉයරින්ග්ස් දෙකක් තෝරගෙන ගොඩක් හවස් වෙලා තිබ්බ හින්දා අපි දෙන්න ගෙදර යන්න පිටත් වුණා. මම ටොක් එකක් දාගෙන මගේ ටොක් එක වෙලාසනින්ම ආවා. ඊට පස්සේ මම යාළුවට බයි කියලා අපි දෙන්න ගෙදර ගියා.